සුබ දවසක්. ගොවිසඳා YouTube channel අද හඳුන්වලා දෙන්න යන්නේ කිරියල ගැන. කිරියල කියන්නේ මොනවද? වගා කරන්නේ කොහොමද? වගාවෙන් අපිට තියෙන ප්‍රතිලාභ ඊළඟට කිරියල වගා කරපුවාම අපිට වැඩියෙන් ලාභයක් ලබන්න පුළුවන්. තව රැකියාවක් කරන ගමන් කරන්න පුළුවන් භෝගයක් තමයි කිරියල කියන්නේ. මේවා කන්න භෝග නෙමෙයි. මොකද අපිට කන්න භෝග සම්බන්ධව තියෙනවා. මේවා ඕන වෙලාවක වගා කරන්න පුළුවන්. හැබැයි මේවා වැහි කාලෙට වගා කරොත් අපිට වඩාත් හොඳයි. ඒකින්ද මේ ඒ සම්බන්ධව තමයි කියලා දෙන්න යන්නේ. මුලින්ම කියලා දෙන්නම් මේ කිරියල නිතරම හෙවණ ටිකක් අඩු. මේ හෙවණයි අවුවත් ඕනේ. අවුව නැතුව කිසිම ගහක් කොලක් හදන්න බෑ. හිරුවෙලිය නැතුව හදන්න බෑ. නමුත් සෙවණට හරි ප්‍රිය කරනවා මේ ගහ. හැබැයි ආහාරයට ගන්නකොට පොඩ්ඩක් උෂ්ණයි. නමුත් හොඳ වෙනත් අල වර්ගයකට ආදේශ කරන්න පුළුවන් එකම අල වර්ගය කිරියල විතරයි. මොකද අපිට අර්ථාපල් වෙනුවට මඤ්ඤොක්ක ආදේශ කරන්න බෑ. බතල ආදේශ කරන්න බෑ. වෙන වැල්වල වර්ග ආදේශ කරන්න බෑ. එහෙනම් ආදේශ කරන්න පුළුවන් එකම හොඳ පිටි වර්ග තියෙන ඊළඟට අපිට මේක තම්බල කණ්ඩ නෙමෙයි මාළු කණ්ඩ නෙමෙයි මේ වෙනකොට විශාල මහා පරිමාණයේ හෝටල් වලට මේක මේ කට්ලස් හදන්න සුපිරිම දෙයක් හැටියට භාවිතා කරන දෙයක් තමයි මේ කිරියල කියන්නේ. ඒකට කිරියල මේ අද ඊයේ දෙයක් නෙමෙයි මේක. මේක අපේ ආදි මුතුන් මිත්තෝ ඉඳලා වගා කරනවා. රටේ ඕනම පළාතක වගා කරන්න පුළුවන් එකම භෝගේ තමයි. නමුත් මේකේ වගා කරන්න හැබැයි ඉගෙන ගන්න. මම අද ඔයාලට කියලා දෙනවා වගා කරන්නේ කොහොමද? එකෙන් අස්වැන්න ලබා ගන්න කොහොමද? මේක නිකන් හිටෙව්වට හරියන්නේ නැහැ. මේක යම්කිසි ක්‍රමවේද තියෙනවා. මේකේ අල එනකොට අල වලට එන්න හදලා දෙන ක්‍රම තියෙනවා. ඊළඟට මේකට පොල් කට්ටක් ගලක් තියලා තමයි මේක හදන්නේ. ඒවා මම ඔක්කොම කියලා දෙනවා ඔයාලට. එහෙම කියලා දෙන්න තමයි මම අද මගේ කිරියල ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි. මම ඔයාලට වගා කරලා තියෙන කිරියල ගලවලා පෙන්නනවා කොහොමද ආදායම කියලා. කිලෝ දෙකමාරක් එක පඳුරකින් ගලවන්න පුළුවන්. හදිස්සිය දඹදිව ගිහින් එන්න පුළුවන්. දවස් 21ක් මේ වගාව පැත්තකින් තියලා ගිහින් එන්න පුළුවන් භෝගයක් තමයි මේ කිරියල. මොකද මිරිස් වගා කරනකොට මේ දඹදිව යන්න බෑ. ගිහිල්ලා යනකොට වගාව ඉවරයි. නමුත් මේක තියෙනවා. හැබැයි මේක හරි ප්‍රිය කරනවා ඌරයිත්තෑවයි. නමුත් මේකෙන් අපිට ගන්න පුළුවන් උපරිම භෝගය ව්‍යාප්ත කරගන්න. මේකේ ගොඩාක් වර්ග තියෙනවා. මේකේ තියෙනවා කිරියල දැනට මම වගා කරලා තියෙන ඉසුරු කියන කිරියල භෝගය තමයි. මොකද මම වීඩියෝ කරන පුතත් ඉසුරු. එතකොට කිරියලත් ඉසුරු. කමන්නේ දෙකම එකටම යමු. නමුත් මේකේ තියෙනවා පතු කිරියල තියෙනවා, කළු කිරියල තියෙනවා. ඒ වගේ নানা ප්‍රකාර විවිධ තියෙනවා. දැනට අපි අස්වැන්නක් ගන්න හොඳට වගාවක් කරලා හොඳ ආදායම් මාර්ගයක් ගන්න පුළුවන් නම් එකම භෝගේ තමයි ඉසුරු කිරියල. හැබැයි මේකේ අතු කපන්න යන්න එපා. මොකද ගහක මේ හුඟක් අය මේ අතු පල්ලෙහා කපලා අත්තක් දෙකක් තියන්න යනවා. එහෙම කරන්න එපා. හැබැයි මේකේ අපි අතු පාත් කරලා තැළුවට කමක් නැහැ. අතු තලනවා කියලා කියනවා. එහෙම පාත් කරාට කමක් නැහැ. මෙහෙම අපි පාගලා මෙන්න මෙහෙම පාත් කරනවා නේ. මෙන්න එහෙම පාත් කරනවා. පාත් කරපුවාම මේ වටේ යටින් වලල්ලක් වගේ එනවා. මේ වලල්ලට අපි පිටින් පස් එකතු කරපුවාම අනිවාර්යයෙන්ම විහිදිලා බහිනවා. ඒ ගැන මම කියලා දෙන්නේ. මම දැන් මේක අල බහිනවා මේ තාම. ඔය සද්දය ඇහෙන්නේ පුපුරන සද්දය ඇහෙන්නේ බර ගාලා. සමහර දාට මට නිදා ගන්න බෑ මේ මොකද මේ සද්දය ඇහෙනවා. මේ අල බහිනවා. ඉතින් ඒක හින්දා මේ නිදා ගන්නකොට ගේ ළඟම හදන්න එපා කිරියල. සද්දය ඇහෙනවා පොළොව පුපුරගෙන අල බහිනවා. එහෙම හදන්න පුළුවන් අල වර්ග. ඊළඟට වැඩි අපිට සමහර භෝග වගා කරන්න ලොකු පිරිවැයක් යොදන්න වෙනවා. එතකොට මේකට අපිට ඕනේ කුමිනාශක අවශ්‍ය නැහැ. කුමිනාශක කිසිවක් නැත මේ. එතකොට මෙයාට අපිට අවශ්‍ය වෙන්නේ පොහොර ටිකක් අවශ්‍ය වෙනවා. කාබනික පොහොර දාලා පොල්ලෙලි කෑලි ටිකක් දිරච්ච පොල්ලෙලි කෑලි ටිකක් අර හිමේ දාලා හදපුවාම මෙයා අපිට හොඳට වර්ගය බෝ කරනවා. ඊළඟට මෙයා වර්ගය බෝ කරන්නේ මේකේ මුල් වලින්. මේ මුල් වලේ 4ට 5ට කපලා තෙතමනේ ස්ථානයක තිබ්බට පස්සේ මෙයා මොටෙයිය දාලා අනිවාර්යයෙන් මෙයා වර්ගය බෝ කරනවා. එහෙම තමයි මෙයා වර්ගය බෝ කරන්නේ. ඒ සම්බන්ධවත් මම කියලා දෙන්නම්. එතකොට කුමිනාශක වලට යන වියදම ඉතුරුයි. අනිත් වගාවල් වලට අපි සතියට පොහොර දාන්න ඕනේ. මේකෙන් පොහොර ටිකක් වැඩි අස්වැන්නක් ගන්න ඕන නම් අපිට පුළුවන්. මේ මොකද නයිට්‍රජන් අඩංගු පොහොර මේවට දාන්නේ මුලදී විතරයි. ඊට පස්සේ අපිට ඕනේ අල බහින. විශේෂයෙන්ම ඔයාලට කිව්වොත් තේරෙනවා පොල් පොහොර ටිකක් දාන්න අල බහින. එතකොට ඇත්තෙන්ම මාස 10න්
හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. වෙන වගාවක් කරන ගමන් මේක පැත්තකින් කරලා දැන් මම මේ පැත්තට මං හිතන්නේ ඉන්නේ සතියකින් දෙකකින් තමයි ඇවිල්ලා බලන්නේ. මේ මොකද සත්තු මේ එන්නේ නැති නිසා බලන්න දෙයක් නැහැ. ඇවිල්ලා ටිකක් බලලා යන්නේ. මේක තෙතමනේ පොඩ්ඩක් තියෙන්න ඕනේ. අල බහින්න. පොළොව ටිකක් බුරුල් වෙන්න ඕනේ. වගා වල අනිවාර්යයෙන්ම අඟල් අඩු ගානේ 14 16 වලක්වත් වෙන්න ඕනේ. ගැඹුරු නම් එච්චරම ඕනේ නැහැ. මේක බහින්නේ අඩියට නෙමෙයි. අඩියට බහින එක මම නවත්තනවා. අඩියට බහින එක නවත්තලා අඩියෙන් උඩට එන්න තමයි මම අලුත්ම තාක්ෂණය අනුව ගන්නෙ. ඒ තාක්ෂණය මම කියලා දෙනවා වගා කරන ගමන්. මොකද මම කියලා දෙන්නම් කිව්වට මේක කියලා දුන්නට කරන්න ගියාම ඔයාලා එන අපහසුතාවයකටපත් වෙනවා. ඒක නිසා මගේ වීඩියෝ වල මම කරලම පෙන්නන්න. නැත්තම් ආයෙ ඔයාලා මට කෝල් කර අහනවා මෙහෙම කරන්නකෝ මෙහෙම කරන්න. එතකොට ඔයාලට මේ වීඩියෝ එක දෙතුන් පාරක් බලලා හරි බලා ගන්න පුළුවන්. ඒක නිසා මම කරන දේ මොකද්ද කියලා අපි ගිහින් බලමු. අලයක් හදන්නේ කොහොමද? ඒ තාක්ෂණය මම ඒ වෙලාවට කියලා දෙන්නම්. හොඳට ඉන්න බලාගෙන අපි යමු බලන්න. එන්න යන්න. දැන් මෙන්න මේ වලක් කපා ගත්තා. මේ වලක් මගේ මේ වැඩ කරන ලතා මෙතනින් කැපුවා. ඒ කපපු වල නැවත මේ වටෙන් කඩලා මේ විදිහට ලැහැත්ති කරලා තියෙනවා. නමුත් වල ලැහැත්ති වුණාට, පෝර ලැහැත්ති වුණාට මේ මොනවා ලැහැත්ති වුණත් වැඩන්නේ හොඳ බීජයක් මෙතන ස්ථාපිත නොකළොත් මේවා මොනවා ශක්තිමත් වුණත් වැඩන්නේ. එහෙනම් අපි හොඳ බීජයක්, හොඳ අලයක් ලැහැත්ති කර ගන්න ඕනේ. මේ තියෙන්නේ මම අයින් කරපු ගලවපු මුල් අලයක්. මොකද අපි මේක මුල් අලේ පාවිච්චි කරගන්නේ නැහැ. එතකොට මෙන්න මේ දාර වගේ තියෙනවනේ. මේ තියෙන අල බහින ඒවා. මේ බලන්නකො මම අල බහින්න තියද්දිනේ ගැලෙවි. මෙන්න බලන්න අල බහින්න. මෙන්න මේ වගේ පිටි ගලවන්න ඕනේ. මේන් බලන්නකො ඕන් බහිනවයි. මෙන්න මේ වගේ ඒවා තමයි මේවෙන් අල බහිනවා. මේ වටේටම බහිනවා. හරි. එතකොට අපි මේක උස වැඩි. කපනවා මෙහෙම. අනිවාර්යයෙන්ම කිසිම දුකක් වෙන්න එපා. මේවා කපන්න. ඔහොම කැපුවා. මෙන්න. එතකොට අපිට මෙතනින් යන්න පුළුවන් යම් කිසි විස බීජයක්. නැත්තම් දිලීරයක්. නැත්තම් වෛරස් එකක්. ඒකට මල් ළඟ තියෙන බෙහෙත් කෝමාරිකා. මෙන්න ගෑවා ජෙල් එක. මේවා අපේ දේශීය ඖෂධීය ගුණ 67ක් තියෙනවා. දැම්ම මෙහෙම අලු ටිකක්. දැයියයි දොතනින් කවුරුවත් කිසිම කෙනෙකුට යන්න බෑ. එහෙනම් මෙන්න මේක අරගෙන මේ බලන්න මාලාවක්. මේවෙන් සම්පූර්ණයෙන් අල මම මේ අල ගලවන්න ඉස්සෙල්ලා මම හදලා පෙන්නන්නේ. මම මුල ඉඳලා අගට යනවා. අග ඉඳලා මුලට එන ඒවාත් තියෙනවා. නමුත් මම අද යන්නේ මුල ඉඳලා අගට යන්නේ. ගලවන්න ඉස්සෙල්ලා අපි වගා කරන්න ඉපේ. එහෙනම් වගා කරන්න. මෙන්න වල හදලා තියෙනවා. මේක මෙන්න මේ ආකාරයට තිබ්බා. යටත් හොඳට බිඳලා මේකට පොල්ලෙලි කෑලිත් දාලා තියෙනවා. දාගන්න බය නැතුව මෙන්න මේ පොල්ලෙලි කෑලි උඩ අතට. මේ උඩ අතට හේතුව තමයි මෙතෙන්ද වතුර පිරුණාට පස්සේ මේක ඉක්මනට දිරනවා. තෙතමනේ රැඳෙනවා. හැබැයි මේක මෙතනින් තිබ්බට හරියන්නේ නැහැ. මෙතනින් පල්ලෙහාට අනිවාර්යයෙන් මේ අලේ බහිනවා. අලේ බහින එක වළක්වන්න අපට පුළුවන් ගල් මෙතනින් තියන්න පුළුවන් අපිට පොල් කට්ටක්. නැත්තම් ගල් පතුරක්. නැත්තම් ටයිල් කෑල්ලක්. මේක වැහෙන්න මෙහෙම තියලා මෙන්න මේක මෙහෙම බස්සනවා. ඔන්න බැස්සුවා. ඊට පස්සේ මේ තියෙන මාලා අල බහින්න. මේවට අපි දානවා මෙන්න මේ ආකාරයට පොල්ලෙලි කෑලි ටික. කොහොමද මේක දිරනකොට අල බහින්නේ? අර මං කිව්වා වගේ බර ගාලා බහින්නේ නැහැ. සද්ද ඇහෙන්න හිමින් සරෙන් බහින්න පුළුවන්. මේ වගේ පොල්ලෙලි කෑලි ටික උත් දානවා. දාන්නලා තව කොම්පොස්ට් ටිකක් මේ ගහමුලට. තව දාන්න. ඔන්න මේ විදිහට තමයි කිරියල ගහක් හිටවන්නේ. මේක ඊට පස්සේ හැබැයි මේ කිරියල ගස් අපි හිටවන්න ඕනේ වැහි කාලේ අල්ලලා. මොකද හේතුව තමයි මේවා අප්‍රේල් මැයි වල තමයි හිටවන්නේ. මොකද මේ කන්න භෝගයක් නෙමෙයි. ඕන කාලෙක හිටවන්න පුළුවන් මේවා. හරි. මේවා ඕන කාලයක් උරන්න පුළුවන්. ඊට පස්සේ මේ කෑල්ල අපිට පුළුවන් අනිවාර්යෙන් 4ට පළලා අපිට පැල 4ක් මේ ආකාරයෙන් බිහි කර ගන්නත් පුළුවන්. මේක විසි කරන්න එපා. මේක තෙතමනේ තියෙන තැනක අනිවාර්යෙන් මේ මෙහෙම දාන්න. කපන්න. හැඩයක් ඕනේ නැහැ මේක. කපන්න මේ ආකාරයෙන් ගාන්න කිරියල වල කොමාරිකා. ගාලා මේ ආකාරයෙන් දාලා හිටන් තෙතමනේ තියෙන්න අවුව වැටෙන්නේ නැති තැනකින් තියලා තියන්න. මේක මෙතන තියෙනවා. මේවා තමයි සාර්ථකම් පැල. මේක අංක 1 මේක 2 සමහරක් අය කියනවා මේ කන කිරියල් වලින් බලමු කන කිරිය වලින් පැල කරන්න පුළුවන්ද කියලා. පැල වෙනවා. එහෙම පැල කරන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒක මම එතනදී කියලා දෙන්න. එහෙනම් ඔයා මට හොඳට මේ අස්තන් හදලා දෙන්න. මේ කියලා අපිට මේක මට විතරක් නෙමෙයි මට මේක කන්න මේ හැදුවට මට කන්න හම්බ වෙන්නේ නැහැ. මේක කවුරු හරි ජීවත් වෙලා ඉන්න කෙනෙකුට කන්න කියලා තමයි මම මේක හදාන්න මට මගේ අත්තා කියලා තියෙන්නේ.
ඔන්න එහෙම හැදුවා. හදලා මේක ඊට පස්සේ පැලවෙනකොට මේකට තෙතමනේ ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ පිටි ගලවනකොට අනිවාර්යෙන් පස් තට්ටු වහන්න ඕනේ. ඊට පස්සේ අපි ගලව කන්න පුළුවන්. ගන්න පුළුවන්. මේක හොඳ පිටි හොඳ අධික හොඳ ප්‍රෝටීන් තියෙන පිෂ්ඨය තියෙන අල වර්ගයක්. හරි එහෙනම් අපි බලමු අල ගහක් ගලවලා දැන් මේ තියෙන්නේ මගේ වගාව. දැන් මම මේ වගා කරලා තියෙන්නේ. මේක මාස 9කට ඉස්සෙල්ලා හදපුවා. ඇත්තෙන්ම මාස 8න් ගලවන්න ඕනේ. මොකද මේ තියෙන්නේ අතු 3යි. අර දැන් හරිය අතු නමා වැටලා තිබ්බනේ මේ. දැන් මේ පොඩ්ඩක් මං අතෑරියා මේක මේ අතෑරියා කියන්නේ අස්සන්න නෙලා ගන්න ඔයාලට පෙන්වන්න මෙහෙම අස්සන්න ගන්න පුළුවන් කියලා පෙන්වන්න. අපි ගහක් ගලවලා බලමු කොහොමද කියලා. මේ එහෙනම් මේ නමෝ විත්තියෙන් කියලා හොඳට බැහැලා විතරක් නෙමෙයි පොඩි මගේ අතින් උණ අපහසුතාවයකුත් වෙලා තියෙනවා. ඒකේ වැරද්දත් මම පෙන්වන්නම්. නියම අස්සන්න කාලේ ගත්තේ නැත්නම් මෙන්න බලන්න මේ ගහේ අලයක් ගිහින් තියෙන දුර. මෙන්න බලන්න. මම මේ බලන්න මේක ගලවන්න බෑ. ඒ මගේ දුර්වලකම හින්දා ගිහින් තියෙන දුර. මෙහෙන් ගිහිල්ලා මේ අලේ මොටෙයු ඇවිල්ලා. මේ තියෙන පැලවෙන්නත් ඇවිල්ලා. එතකොට මේක වෙළඳ පොළට නිකුත් කරන්න අපිට අමාරුයි. මේ තියෙන මොටෙයු ඇවිල්ලා. මෙහෙ ඇවිල්ලා. එහෙනම් අපි බලමු මේකෙන් ගලවලා කොහොමද කියලා. මේකෙන් අල පැලවෙලා. මේ අල විතරයි ගන්න තියෙන්නේ. මේක කැඩෙනවා. මේ කැඩලා එන්නේ පොඩ්ඩක් පොළොව තදයි. මේ තියෙන ඔක්කොම අපි බලමු මේක කොච්චරද ඔය තියෙන්නේ. මේ කුරුල්ලෝ ඇවිල්ලා මේ කුරුල්ලෝ ආපුවාම එන්නේ ඉස්සෙල්ලා මාස 8න් ගලවන්න ඕනේ. ඔය කුරුල්ලෝ ඇවිල්ලා බලමු අපි. මේකෙත් කුරුල්ලෝ ඇවිල්ලා මං කිව්වා මට වැඩේ වැරදුනා කියලා. මේ ඔය කුරුල්ලෝ ඇවිල්ලා. මේ තියෙන මං කිව්වනේ කිලෝ 2ක් මං ගලවනවා කියලා. මේ ඔය එක් ඔයාලට ගලවන්න පෙන්වන්න තමයි මේ කියලා තිබ්බේ. මේත් එහෙමයි. මෙන්න බලන්න. ඔය ඔක්කොම කැඩෙනවා හේතුව මේකේ මෙන්න බලන්න පොල් කට්ට. මේ තියෙන්නේ මම පොල් කට්ට දාලා තමයි මේකට තිබ්බේ. මේකේ අඩියට බැස්සේ නෑ මේ. අඩියට යන එක නැවතුණා. දැන් ගස් 4ක් ගැලුවා. මේ තියෙන්නේ මේ ආම් බහිනවා. ගලවන්නලා තව තන අල ටික ගන්න. මේ තියෙන පොල් කට්ට. මේ තියෙන අල වහින්න. දැන් දාන්න මේ ක්‍රේකට මේ ගස් මේක අල දාන්න ඔය ක්‍රේකට මේ අල ඔක්කොම පාදලා ගන්න. ගස් 6න් මං කිරලා පෙන්නන්නම් කිලෝ කීයක් ගන්න පුළුවන්ද කියලා. මේක කඩෙන් ගෙනල්ලා නෙමෙයි ඈ. කඩෙන් ගෙනල්ලා වලවලා එහෙම නෙමෙයි. ඔය දෙතමනේ තියෙන මේක ගන්න මේ. මේක කඩෙන් අතන අරකි ගත්තාද? මේව මම ගන්න පෙන්නන්නම තමයි මේ තිබ්බේ. මේ පොල් කට්ට නැවත ආයේ අපිට පාවිච්චියට ගන්න පුළුවන්. මේක මොනවාද? කොහයින් එන්නද? කොටන් දෙන්න ඔව් අපි හරන්න දාන්න ගන්න ඒවා මාලා වශයෙන් තමයි මේක බගින්නේ හදන්න කරලා දාන්න ගන්න මේ තියෙන යාල හරි අපි මෙන්න මේ ගස් 6 තමයි ඔය ගලවලා තියෙන්නේ. ඔතන තියෙන සාමාන්‍යයෙන් කිලෝ 12කට 14කට වැඩිය. එතකොට මේකට මට තෙල් බෙහෙත් මොනවත් නැහැ. මට මේ ගැන බලන්නේ මං ඉඳලා හිටලා තමයි බලන්නේ. ඒකයි කිරියල්ලොත් තියෙන වගාව. මං කිව්වා මේ කිරියල් වගාවේදී අපිට වැඩි
ඉල්ලුමක් තියෙනවා. ඕන වෙලාවක වෙළඳ පොළට සපයන්න පුළුවන්. වෙළඳ පොළ හොයාගෙන ඉන්නවා. අර පැත්ත ඔක්කොම තියෙන්නේ මයි කිරියල සයිඩ් එකේ දාලා තියෙන්නේ. ඒවා අමතර ආදායම් හැටියට මේවා ඇත්තෙන්ම අමතර මේවා හැංගිච්ච බිස්නස් තමයි. හැංගිච්ච වෙළඳාම් මේවා. මේවා අමතර එදිනෙදා මේ වගා කරගෙන ගිහිල්ලා කිලෝ 10ක් ගෙනිච්චත් එළවලු කඩේකට කිසිම බයක් නැතුව දෙන්න පුළුවන් අල වර්ගයක්. එහෙනම් මම ඔබතුමාලාට කියලා දුන්නා ඊටාම අඩු වියදමකින් ඊටාම ශ්‍රමය ඉඩංගු කරගෙන අපි එදිනෙදා මේකට වතුර දාන්න ඒවා මොනවත් නැහැ. එහෙම වගා කරගන්න දෙයක් කියලා දුන්නේ. මම කියන්නේ අදටත් මට හොඳ ගොවියෝ ටිකක් මේ රටේ බිහි කරන්න ඊළඟට හැම දෙයක්ම වගා කරන්න. අල જાති. මොකද දැන් හාල් හිගයක් තියෙනවා. අල තිබුණා නම් කාලා ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. දැන් මට මේ අල ටික ගන්න අනිවාර්යෙන් මට දවස් 15කට විතර මේ අල ටික ඇති ජීවත් වෙන්න. නමුත් අර අලගොඩවල් තියෙන්නේ ඕක ගලවලා තියෙන්නේ මට කන්න තමයි හදලා තියෙන්නේ. ඔයාලටත් මම කියන්නේ මේ රටේ ජනතාවට අල ටිකක් හදාගෙන අනුන්ට බැන හාල් නැහැ. අර හිමෙහි කී ඉන්න එපා. අල ටිකක් හදාගෙන කාලා වගා මළු වලුණත් මේක වගා කරන්න පුළුවන්. නමුත් අපි රටට අපේ මාතෘ භූමියට ණය නැතුව ජීවත් වෙන්න දෙයක් කරගමු කියන අදහසින් ඔබ සියලුම දෙනාට මේ වීඩියෝ එක ඊළඟට මට එකයි කියන්න තියෙන්නේ. ඔබ මේ වීඩියෝ එක බලලා ඔබගේ යාළුවන්ට හිත මිත්‍රයන්ට කියන්න මෙන්න වැඩ ඇත්තේ මල හදා ගන්න ඕනේ. ඒ කට්ටියට ෂෙයා කරලා කියන්න මචං මෙන්න මෙහෙමයි. අපි කිරියාල පඳුරු 5ක් 6ක් හදාගමු. එන්න පැල මන් දෙන්නම්. නිකන් දෙන්නම් ගිහිල්ලා අරයි යන්න. ගිහිල්ලා වගා කරගන්න. කවුද දෙන්නේ? නිකන් පැල 10ක් දෙන්නම්. ඊවතු වගාවේ හදා කරගන්න. එහෙම දෙන්න මං කැමතියි. ඉතින් ඒ ඔයාලට එහෙම. ඊළඟට මේ වීඩියෝ එක බලලා ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා මට මගේ වැරදි අර එහෙම තියෙනවනේ ඒවට ඉතින් ටග් ගාලා රෙඩ් මාක් කරලා හිටන් කමෙන්ට් එකක් දාලා මාවත් අරගෙන ඔයාලා ඉහළට යන් කියලා ඔයාලට සියලුම දෙනාට මේ වීඩියෝ එක බලපු සියලුම දෙනාට සුබ පතමින් මම සමු ගන්නවා ඔබ කැමට තෙරුවන් සරණයි.